මා හිතවත් රණසිංහ මහත්මයා අපි දෙන්නම එකම ක්ෂේත්‍රයේ දහම් පාසල් ගුරුවරු. ඉතින් වැඩ සිටින අපේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අපේ ගන්තලාව මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමා වත්මන් රජවැය විද්‍යාලයේ විදුහල්පතිතුමා අපේ ආනන්ද මහත්මයා ඉන්නවා. ඒ ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි. ඒ වගේම සීරු විලාසනේ අපේ සංවිධායකතුමා ඉන්දික වර්ණවිධාන මහත්මයා මුණ පේනවා මට. එතුමාණන් ඇතුළු සියලුම දෙනාගෙන්ම අවසරයි. එහෙමනම් අද දින මේ රජවැව ප්‍රදේශයට ආවේ අපේ මේ ගමේ පුංචි දරුවෙකුට ලොකු උදව්වක් කරලා යන්න අපි. නිපුණ දිල්සර දිල්සර පුතා ලොකු වැඩක් කරනවා පුංචි උනාට. අපි හැමෝගෙම සහයෝගය එයාට දෙන්න ඕනේ. ඉතින් මේ පුංචි දරුවා හිරු නාලිකාවේ හිරුකිෂ්ටා වැඩසටහනේ 30000ක් අතරින් 15 දෙනා අතරට ඇවිල්ලා ඉන්නවා. අපි කොහොම හරි ලංකාවේ සුපිරි ජනප්‍රිය තරුව කරවන්නට ගොඩාක් වෙහෙස මානසින් ඕනේ කරවන්නට ඕනේ කොහොම හරි. එහෙමනම් ඒ පරමාර්ථයෙන් අද මේ සල්පිල් භාණ්ඩ වෙන්දේසියක් ඒ දරුවාගේ ඒ අවශ්‍ය කටයුතු සඳහා ආධාර ලබා ගැනීම පිණිස සල්පිල් භාණ්ඩ වෙන්දේසියක් මේ ස්ථානයේ පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. එහෙමනම් අපි ආරම්භ කරමු මේ කටයුතු මෙතන සිට. ඔබ සැමගේ සහයෝගය මේ කටයුතු සිද්ධ වෙන තුරු මා බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මාත් සමග ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරමින් මගේ ශිල්පය හදාරන මගේ පස්සෙම යන මගේ ආදරණීය පුතා ගන්තලා මහාවිද්‍යාලයේ 9 වෙනි ශ්‍රේණිය අධ්‍යාපනය ලබන ප්‍රතිභාන මාරසිංහ මාත් සමග එක් වී සිටිනවා. ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වැඩසටහන කරගෙන යන්නට. ඒ වගේම මගේ හිතවත් රණසිංහ මහත්මයා අපි එකතු වෙලා මේ කටයුතු මෙතන සිට ඉදිරියට කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. භවයේ ඝන අඳුර හෙලි කර නිවන කරා දෙසුවේ දහම මට වෙන් කළ නොහැක හොරා ලෝකෙම පුසුප නෙලමින් මගේ දෝත පුරා බුදු හිමි පුදමි මම ලොව සැරි සරණ තුරා නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට හැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සාරණ
සරණ යමි. සවනක් රැස් වීදු වීදු නිවනට මඟ පෑදු තුන්ලෝ ගුරු බුදු හිමියන් වඳිනවා මම සාදු. තුන්ලෝ ගුරු බුදු හිමියන් වඳිනවා මම සාදු.